ආයුබෝවන් කියලා සියලුම දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මුලින්ම කියන්න ඕන මේ channel එකෙන් ඉලෙක්ට්‍රොනික ගැන තමයි ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්න හිතාගෙන ඉන්නේ. මොකද ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ අද ලෝකයේ ඉතාම ඉහළින් තියෙන මාතෘකාවක්. ඉතාම ඉහළින් තියෙන විෂයක්. සරලව කියනවා නම් කුඩා රේඩියෝ ඉඳලා අභ්‍යවකාශ යාන වලට පවා මම ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය භාවිතා කරනවා. ඉලෙක්ට්‍රොනික භාවිතා වෙන්නේ නැති අවස්ථාවක් ඇත්තටම අපිට හොයාගන්න නැති තරම් දැන් කුඩා ළමයින් ඉඳලා ඇත්තටම වැඩිහිටියෝ දක්වා මෙම ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට උනන්දු වෙන්න ආස වෙන්න ප්‍රධාන කාරණයක් තමයි මේ ඉලෙක්ට්‍රොනික කියන එක හැම තැනදීම ඊටාම සුලභව භාවිතා වෙන දෙයක් නිසා. ඉතින් ඒක නිසා මේ විෂය ගැන ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවා. හැබැයි ගොඩක් අය මේ විෂය ඉගෙන ගන්න ආස වුණාට මේක ඉගෙන ගන්න එක අපහසු වෙලා තිනවා. මොකද ගොඩක් අය හිතන්නේ මේ විෂය ඉලෙක්ට්‍රොනික කියන විෂය ඇත්තටම ගොඩක් සංකීර්ණ විෂයක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඇත්තටම සංකීර්ණ තමයි මේ විෂය. ඒ වුණාට ඔබ අපි වගේම අය තමයි මේ විෂය හරියට ඉගෙනගෙන ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුව පවා ඊටාම ඉහළට ඉගෙනගෙන ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුව පවා වෙලා තින්නේ ඇත්තටම ඔයාම වගේ සාමාන්‍ය පුද්ගලයෝම තමයි. ඉතින් ගොඩක් අය මේක හදාරන්න ආස වුණත් මේ විෂය ඉගෙන ගන්න ආස වුණත් ඒක අතහැරලා දාලා තියෙන්නේ. ඒකට බය වෙලා තියෙන්නේ මේ විෂය උගන්වන අය ඇත්තටම ඒක අලුත් ආධුනිකයෙකුට තේරෙන විදියට සරලව කියලා දෙන්නේ නැති නිසා. ඇත්තටම ගොඩක් ඉලෙක්ට්‍රොනික මම දැකලා තියෙනවා ඔන්ලයින් කරන අය ඉන්නවා, සමහර YouTube channel කරන අය ඉන්නවා, සමහර ටෙක් වලට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අය ඉන්නවා. නමුත් මේක සරලව තේරෙන විදියට ආධුනිකයෙකුට සරලව තේරෙන විදියට කියලා දෙන්න තැන්වල ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා මම දන්න දේවල් ඔයාලට මුල ඉඳන් ඉතාලම සරලව කෙටියෙන්ම කියනවා නම් තේරෙන සිංහලෙන් හැමෝටම තේරෙන විදියට කියලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම වීඩියෝ සීරීස් මාලාවක් විදියට මම මේක ඉතාලම සරලව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක ඉගෙන ගන්න ඕන ඇත්තටම පියවරෙන් පියවරට මුලින් ඉඳන් මැදින් පනින්න නැතුව මුලින් ඉඳන් ඊටාම සරලව මේක ඉගෙන ගත්තොත් එහෙම තේරෙන විදියට හරි පහසුවෙන් මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේක ඇත්තටම මේක හරියට ඉගෙන ගත්තොත් මේක හරි ආස විෂයක්, හරි විනෝදාත්මක විෂයක් මේක. ඒ වගේම තමයි කොච්චර විෂය කරුණු ඉගෙනගෙන කොච්චර සාතික තියාගත්තත් වැඩක් නැහැ. ප්‍රැක්ටිකල් පැත්ත. ඒ කියන්නේ තමන්ගේ ගෙදර කෙටියෙන්ම කියනවා නම් තමන්ගේ ගෙදර ටීවී එකක්, රේඩියෝ එකක්, අයන් එකක්, හීටර් ජොග්ගුවක් කැඩුනොත් ඒක තමන්ට හදාගන්න බැරි නම් ඇත්තටම කොයිතරම් විෂය කරුණු ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඉතින් ප්‍රැක්ටිකල් පැත්තට වැඩිපුර අවධානයක් යොමු කරන ගමන් තමයි මම මේ channel එකෙන් ඔයාලත් එක්ක මේ විෂය කරුණු කතා කරන්න හිතාගෙන ඉන්නේ, අදහස් කරන්නේ. තමන්ට වැඩක් කරගන්න පුළුවන් විදියට. ඒ කියන්නේ තමන්ගේ ගෙදර උපකරණයක් කැඩුනොත් තමන්ට ඒක හදාගන්න පුළුවන් විදියට මම පියවරෙන් පියවර මේ විෂය කරුණු වලට කියලා දෙනවා. ඒ වගේ තමයි මේක හරියට මේ ශාස්ත්‍රය හරියට ඉගෙන ගත්තොත් එහෙම තමන්ගේ ආර්ථික මට්ටම ඉතාම ඉහළට ගෙනියන්න පුළුවන්. කිසි කෙනෙකුට අතපාන්නේ නැතුව මේක තමන්ගේ ආර්ථික මට්ටම තමන්ට කැමති විදියට ඉතාම ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන් ශාස්ත්‍රයක් තමයි මේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය කියලා කියන්නේ. මේක හරියට ඉගෙන ගත්තොත් එහෙම. ඉතින් මම දන්න සියලුම දේවල් මම ඔයාලත් එක්ක ඉතාම සරලව බෙදා ගන්නම්. මම කියනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මේ channel එකත් එක්ක. ඉලෙක්ට්‍රොනික වලට අමතරව ඔයාලට එදිනෙදා ගෙදර දොරේදී මුහුණ පාන වෙන පොඩි ගැටලු, ඒ කියන්නේ
වතුර කෙටියෙන් කියනවා වතුර බටයක් කැඩුනොත් කොහොමද හදාගන්නේ? ඊට පස්සේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රිකල් පැත්ත නිවාස වයරින් කරන එක කොහොමද? ගෙදරට ප්ලග් එකක් දාගන්නේ කොහොමද? බල්බ් එකක් දාගන්නේ කොහොමද? ඒ වගේ විෂය කරුණුත් මම ඔයාලත් එක්ක ඇත්තටම කතා කරන්න හිතාගෙන ඉන්නවා. මොකද අපිට ප්‍රායෝගික ජීවිතයේදී හරි වැදගත් වෙන දේවල් තමයි ඒවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඊටාම ඉක්මනින් මේ වීඩියෝ සීරීස් මාලාවේ පළවෙනි පාඩම මම ඔයාලත් එක්ක බෙදා ගන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා සියලුම දෙනා මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.